හෙලෝ ගයිස් ඔන්න ඉතින් වෙනද වගේම අද සාතනින් පිළිගන්නවා අපි YouTube channel එකට ඔන්න අදත් මම ඔයාලට අරන් ආවිල්ලා තියෙන්නේ ගොඩක් යූස්ෆුල් වෙන දෙයක් ගැන මේක ඇත්තටම බහුතරයක් දෙනා මේ ගැන දන්නේ නැහැ හරියට මොකද්ද මේක ඇත්තටම වෙන්නේ කියලා. ඔයාලා thumbnail එක දකින්න ඇති මොකද්ද මේ අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ කියලා. අද මම ඔයාලට කියන්න යන්නේ අපි ෆෝන් එකක් ගෙවන්න ගන්න කොහොමද වාරික වශයෙන් කියලා. ඒකදී මොනවාද අපිට ඇතිවන දේවල් කියලා. يعني ගෙවන්න ගන්න විදිහයි ඒ වගේ අපිට මේ ඇතිවන මේ අහිතකර බලපෑම් මොනවාද ඒ වගේ දේවල් ගැන තමයි මම ඔයාලට කතා කරන්නේ. ඒ කියන්නේ ඩාර්ක් සයිඩ් එක ගැන තමයි මේක අද කතා කරන්නේ. අපි එහෙනම් වීඩියෝ එක ඉහලා කතා කරමු මොකද්ද මේ ඇත්තටම මේ ෆෝන් එකක් ගෙවන්න ගත්තාම වෙන දේ කියලා. හරි එහෙනම් වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක subscribe කරලා bell icon එක all තියාගෙන ඉන්න. මොකද ඔයාලට මේ වගේ තවත් ඉස්සරහට supreme වීඩියෝ ටිකක් channel එකෙන් බලා ගන්න පුළුවන්. හරි එතකොට අපි වීඩියෝ එක ගැන කතා කරොත් දැන් මම අද කියන්න යන්නේ එතකොට ෆෝන් එක හරියටම කොහොමද ගෙවන්න ගන්න කියලා. කියන්නේ ෆෝන් එක ගෙවන්න ගද්දී අපිට ඇත්තටම මේ ඔප්ෂන්ස් තියෙනවා ගන්නවා. අපිට පුළුවන් මේ ඩයලොග් ලාගේ ලේසි පේ තියෙනවා. එතකොට ස්නැප් පේ තියෙනවා. කොකෝ පේමන්ට් තියෙනවා. ක්‍රෙඩිට් කාඩ් වලින් ගෙවන්න ගන්න පුළුවන්. ඒ වගේ ඔප්ෂන් ගන්නවක් තියෙනවා. එතකොට මේකත් සාමාන්‍යයෙන් අපි වාහනයක ලීස් එකක් දානනේ ආන් ඒ වගේ සීන් එකක් තමයි මෙතනත් වෙන්නේ. එතකොට මේකෙදිත් අපිට මුලින් දැන් කොකෝ පේමන්ට් වගේ කරනවා නම් ඇත්තට මේක නම් වාරික 3කට ඒ වගේනේ ගෙවන්න තියෙන්නේ. එතකොට ක්‍රෙඩිට් කාඩ් වලත් ඒ වගේ යන්නේ. එතකොට ඩයලොග් ලාගේ මේ ලේසි පේ එකයි ස්නැප් පේ එකයි අපිට වාරික වශයෙන් මාස 12ත් මාස 24ක් වගේ ගානකට ගෙවන්න ගන්න පුළුවන් ෆෝන්ස්. එතකොට දැනට මම මේ අරන් තියෙනවා මොකද ඩයලොග් ලේසි පේ එකනුත් අරන් තියෙනවා ෆෝන් එකක්. එතකොට ස්නැප් පේ එක නම් යූස් කරලා නැහැ. එතකොට ඒ ඔප්ෂන් දෙක ගත්තොත් අපිට සාමාන්‍යයෙන් දැන් මම අර කලින් කියවනේ මාස 12ත් 24ක් වගේ ගානකට අපිට ගෙවන්න ගන්න පුළුවන්. එතකොට මේ ෆෝන් ගෙවන්න ගද්දි අපිට දාන්න වෙන්නේ 130ක ගානක් තමයි ෆෝන් එකේ. කියන්නේ 130ක ගානක් තමයි ෆෝන් එකෙන් දාන්න වෙන්නේ. ඒ කියන්නේ ෆෝන් එකේ අදාළ මුදලින්. එතකොට අපිට ඒ වගේම පොලියක් ඇඩ් වෙනවා තවත් 130ක. ඒ කියන්නේ අපි ඊතුරු ගානට 130ක පොලියක් වැදෙනවා. එතකොට ඒක 60ක් 70ක් වගේ ලොකු පොලියක් වැදෙන්නේ නැහැ. අර 130ක ගානක් වැදෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ ලක්ෂයක ෆෝන් එකක් ගන්නවා නම් ඔයාට ඒ කියන්නේ ලක්ෂයක නෙමෙයි 1,30,000ක ෆෝන් එකක් ගන්නවා නම් 30,000ක් කැපෙනවා මේ ෆෝන් එකේ මුලින් ගෙවීම. ඊට පස්සේ ඊළඟට ලක්ෂයනේ තොරතුරු වෙන්නේ ඒ ලක්ෂයට තව මේ පොලිස් 130ක් හැදෙනවා. يعني තව රුපියල් 30,000ක් ගණක් හැදෙනවා. ඊට පස්සේ ඒක එකතු වෙලා තමයි මේ වාරික වශයෙන් ඔයාලා මාස 12කට ගන්නවා නම් 24ට ගන්නවා නම් ඒ විදිහට කැඩෙන්නේ. එතකොට මේක මෙහෙමයි. දැන් ඩයලොග් ලාගේ ලේසි පේ එක නම් ඇත්තටම මේ අවුල නැහැ අපිට ෆෝන් එකෙන් ගෙවන්න තරම් නම් ඒ වගේ ඔප්ෂන් උත් තියෙනවා. ස්නැප් පේ එකෙත් තියෙනවා. එතකොට මේකෙදි ඇත්තටම කවුරුත් කතා නොකරන පැත්තක් තියෙනවා. ඔයාලා දැන් සමහරට ඔයාලට තේරෙන්නේ නැති දැන් ෆෝන් එක අපි දැන් බජට් ෆෝන් එකක් ගන්නවා කියලා හිතන්නකො. බජට් ෆෝන් එකක් ගද්දී ඇත්තටම අපේ ස්ටෝරේජ් ෆුල් වුණාම එතකොට ගොඩක් පාවිච්චි කරපුවාම ෆෝන් එක ලැග් වෙනවා. ඒක කියන්නේ නැතත් ෆෝන් එක ලැග් වෙනවා බජට් මේ ලෝ රේන්ජ් ඒ වගේ. ඒ වුණාට මේ සාමාන්‍ය තව ටිකක් ඒක වැඩි වෙනවා. ඒ වැඩි වෙන එක වළක්වා ගන්න. ඒ කියන්නේ අපි වළක්වා ගන්න කියන්නේ වැඩි වුණාට පස්සේ අපි සාමාන්‍ය රිසෙට් එකක් දානවා. එතකොට ෆෝන් එකක් තිබ්බ තත්ත්වයටපත් වෙලා ආයෙත් ස්පීඩ් එකක් එනවා. එතකොට මේකෙදි අපි දැන් මෙහෙම පේ කරලා ගද්දි අපිට එහෙම කරන්න බෑ ඇත්තටම. ඒ කියන්නේ මේ අපිට ඒ ඔප්ෂන් ඩිසේබල් වෙනවා. මම ඒ ටික ඉස්සරහට කතා කරන්නම් මොකද්ද මේ ඩාර්ක් සයිඩ් එක කියලා. එතකොට මේකේ අපිට ඇත්තටම එතකොට මේ ෆෝන් එකේ ප්‍රොසෙසින් එක ගත්තොත් ඒ කියන්නේ අපි මේ ගෙවන්න ගන්න ප්‍රොසෙස් එක ගත්තොත් මේකේ වෙන්නේ ඇත්තටම ඉස්සෙල්ලාම ෆෝන් එක ගෙවන්න ගන්න කලින් අපි ක්‍රිබ් එක සර්ච් කරනවා. ඒ කියන්නේ ක්‍රිබ් එක සර්ච් කරනවා කියන්නේ අපි කලින් මොන හරි මේ ලීස් එකක් හරි මොකක් හරි ෆෝන් එකක් අයිත් කලින් එකක් අරන් තියෙනවා නම් හරි ඒ ගැන මේ ඒකේ බලන ක්‍රිබ් එක. ඒ කියන්නේ අපි මොන හරි ඇරියස් එකක් තියෙනවා නම් ඒ ඇරියස් එක එහෙම ක්‍රිබ් එකට දාලා තමයි තියෙන්නේ කලින්. එතකොට ඒ ක්‍රිබ් එක සර්ච් කරලා තමයි ඔයාලට මේ ලෝන් එක දෙනවද නැද්ද කියලා කියන්නේ. ඒ කියන්නේ ඒක මේ ඔයාලා මොන හරි ඇරියස් තියෙනවා නම් ඔයාලගේ මේ අර 130ක ගාන සමහරට වැඩි වෙන්නත් පුළුවන්. ඒතකොට ඔයාලා ගෙවලා නැත්තම් ආයෙ දෙන්නෙත් නැහැ. එතකොට මේ ඒ වගේ දේවල් තියෙනවා. ඊට අමතරව සාමාන්‍යයෙන් දැන් අපිට මම දැන් ඩාර්ක් සයිඩ් එක ගැන කතා කරනවා. මේකේ ඩාර්ක් සයිඩ් එක ගත්තොත් ඔයාලට කම්පියුටර් එක යූස් කරන කෙනෙක් නම් ඒ කියන්නේ කම්පියුටර්ස් යූස් කරන කෙනෙක් ඕක ප්ලග් කරොත් ඔයාලා කම්පියුටර් එකට ඒ කියන්නේ දැන් ඔයා වීඩියෝස් මොන හරි දාගෙන දැන් මේ කරන වීඩියෝ හරි මොන හරි දාන කෙනෙක් ඔයා හිතන්නකෝ ඔයා කනෙක්ට් කරා කියලා මේ PC එකට. ඒතකොට PC එකට කනෙක්ට් කරාට පස්සේ ඔයාට මේ USB තෙදරීම් වලින් ඔයාට දාන්න බෑ. ඒ කියන්නේ PC එකට දාන්න බෑ මේ USB හරහා. එතකොට ඒක ඇත්තටම කන්ටෙන්ට් ක්‍රියේට් කරන කෙනෙක් ඔයා ෆෝන් එකක් ගෙවන්න ගන්නවා නම් ඒක මේ ඒ කියන්නේ ඒ ඔප්ෂන් එකෙන් USB තෙදරීම් වලින් දාන්න බෑ. එතකොට ඒක ඔයාලට ලොකු අවශ්‍යයක් වෙනවා. ඔයාලට මේ data use කරන්න වෙනවා. නැත්තම් Bluetooth හරහා වගේ මොකක් හරි ඔප්ෂන් එකක් ගන්න වෙනවා. එතකොට ඊට අමතරව ඔයාලට
මේ ෆෝන් එක එත රිසෙට් කරන්න බෑ. මම කලින් කිව්වා වගේ ෆැක්ටරි රිසෙට් එක කරන්න බෑ. ඒක ඔප්ෂන් එක ඩිසේබල් වෙලා තියෙන්නේ. ඊට පස්සේ තව එක තියෙනවා ඩිවෙලොප් ඔප්ෂන් එක. ඩිවෙලොප් ඔප්ෂන් එකට ඔයාලට ඇක්සස් නැහැ. ඒකත් වැටෙනවා මේකට ඇක්සස් නැහැ කියලා. ඒ කියන්නේ එයාලා ගාව තමයි මේ ඒ ටිකේම ඇක්සස් තියෙන්නේ. ඔයාලා කිසිසේත්ම ඔයාලා ලොක් එකක් කඩන්නවත් බෑ. ඒ කියන්නේ ලොක් එක කඩන්න පුළුවන් කඩන්න බෑ කියන්නේ මේ නීතියෙන් තහනම්. ඒ කියන්නේ ඒ ලොක් එක කඩන එක මේ කැඩුවට පස්සේ ඔයාලට ලොකු කේස් එකකට මුහුණ දෙන්න වෙනවා. ඒ කියන්නේ සමහරට ඔයාලට මේ ලොකු දඩයකට එතකොට මොනවාද මේ හිරේ යන්න ඒ වගේ දේවල් පවා වෙන්න පුළුවන් මේ ඒ ලොක් එක කැඩුවොත්. ඒ කියන්නේ ෆෝන් ෂොප් එකකට දුන්නොත් ඒ දුන්න එක්කෙනා දැන් එයා කැඩුවගේ ෂොප් එකේ එක්කෙනා ෂොප් එකේ එක්කෙනා කැඩුවොත් එයාටත් එක්කන් මේ ප්‍රශ්නයක් වෙනවා මේක. ඒ හින්දා ඔයා ෆෝන් එකක් ගෙවන්න ගන්නවා නම් එතකොට ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනේ. මේ ඒ කියන්නේ ඔයා මේ USB වලින් එහෙම මොන හරි කරනවා නම් ඒක කරන්න බෑ. එතකොට මේ ෆැක්ටරි සෙට් කරන්න බෑ. ඒ ටික කරන්න බෑ. එතකොට ඒ දේවල් දැනගෙන ඔයාලා ෆෝන් එකක් අනිවාර්යෙන් මේ ගෙවන්න ගන්නවා නම් අනිවාර්යෙන් බලලා ගන්න ඕනේ. ඒ කියන්නේ අපිට තියෙන ෆීචර්ස් ගොඩක් අඩුවෙන් තමයි මේ ගෙවන්න ෆෝන් එක ගෙවන්න ගන්නවා නම් ඒ විදිහට දෙන්නේ. එතකොට දැනට නම් ලේසි පේ එකයි ඩයලොග් මේ ඩයලොග් ලේසි පේ එකයි ස්නැප් පේ එකයි තමයි දැනට නම් අර දිගු කාලයකට ගෙවන්න ගන්න දෙන්නේ. කොකෝ පේමන්ට් වගේ ඒවා නම් මේ ටික කාලයකට තමයි ගෙවන්න ගන්න පුළුවන් වෙන්නේ. ඩයලොග් ලේසි පේ එක පාවිච්චි කරලා තියෙනවා මම. ඒක නම් ඇත්තටම හොඳයි. මේ ඒ කියන්නේ ඒකෙන් ෆෝන් අරන් තියනවා දෙපාරක් විතර. එතකොට ඒක ඇත්තටම හොඳ ඔප්ෂන් එකක්. ස්නැප් එකත් මම හිතනවා ඒ වගේ හොඳ ඔප්ෂන් එකක් වෙන්න ඕනේ. මේ එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. මම හිතනවා මේ වීඩියෝ කාල් ගොඩක් වැදගත් වෙන්නද කියලා. හැම ෆෝන් එකක් ගන්න ඉන්න කෙනෙක්ට අනිවාර්යෙන්. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. අපේ channel එක subscribe කරලා bell icon එක all තියාගෙන ඉන්න.